ඔයා සමාජයට පේන Facebook එකේ Instagram එකේ ලස්සනට ෆොටෝස් වීඩියෝස් දාලා රැට තනියම අඬන කෙනෙක්. තමන් පණ වගේ ආදරය කරපු කෙනා ඇයි ඔයාව එකපාරටම අත්හැරලා දාලා යන්න ගියේ? මේකට විද්‍යාත්මක හේතුව අද අපි බලමු. ඒ වගේම මේ වේදනාවෙන් ගොඩ එන හැටි අපි බලමු. හිතන්න ලන්ඩන් වල ඉන්න නදී ගැන. නදී හුඟක් මහන්සි වෙලා කට්ට කාගෙන වැඩ කරේ ඇත්තටම තමන්ගේ ආදරවන්තයයි තමන්ගේ පවුලයි ගොඩ දාන්න. එළියෙන් බලන කෙනාට නදීගේ ජීවිතේ හරිම ලස්සනයි. එයා පාටි වලට යනකොට මේකප් දාලා ලස්සනට යනවා. හැබැයි නදීගේ අතුලාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තියෙනවා. ඒකට හේතුව තමයි තමන් අවුරුදු 3ක් තිස්සේ පණ වගේ ආදරය කරපු කෙනා එකපාරටම හේතුවක් නැතුව එයාව අත්හැරලා දාලා ගිහින්. මේක හුඟක් විදේශ රටවල ජීවත් වෙන අයට තියෙන ප්‍රශ්නයක්. හැබැයි හුඟක් දෙනෙක් මේක කතා කරන්නේ නැහැ. මේක නිකන් නික්මෑමක් නෙමෙයි. නිකන් බ්‍රේක්අප් එකක් නෙමෙයි. එයා දාලා ගියේ අපේ ගෙදරින් කැමති නැහැ. එහෙම නැත්නම් මට ඔයා දැන් ගැලපෙන්නේ නැහැ. අන්න ඒ වගේ හේතු කියලා. හැබැයි පස්සේ නදීට ආරංචි වෙනවා එයා ලංකාවේ කෙනෙක් මදින්න ගෙදරින් ලෑස්ති කරලා තියෙනවා කියලා. මේ වෙලාවට දැනෙන පීඩනය, මේ වෙලාවට දැනෙන වේදනාව වචන වලින් කියන්නම කරන්න බෑ. හරියට තමන් විශ්වාස කරලා ලොකු කළුගලකට හේතු වෙලා ඉන්නකොට ඒ කළුගලම තමන්ගේ ඇඟ උඩට ආපහු කඩාගෙන වැටෙනවා වගේ. මුළු ලෝකෙම සුණු විසුණු වෙලා කුඩු වෙලා යනවා වගේ දැනෙන. ඇත්තම කියනවා නම් හුස්ම ගන්නත් අමාරුයි. මුළු ලෝකෙම විහිළුවක් කරා කියලා තමන්ට දැනෙනවා. මේ වගේ වංචා කරන අයගේ විශේෂ ලක්ෂණයක් තමයි ඒගොල්ලෝ බොරු හීනමවනවා. අන්න ඒක තමයි භයානකම කොටස. අපි ලංකාවට ගිහලා ලස්සන ගෙයක් හදමු. අපේ ළමයි මෙන්න මේ විදියට හදමු. මේකට මනෝවිද්‍යාව කියන්නේ future faking. අනාගතය ගැන බොරු හීන නිර්මාණය කරන එක. ඉතින් ඒක විශ්වාස කරන පුද්ගලයා අර හීනය විශ්වාස කළා තමන්ගේ ධනය, ශ්‍රමය, මානසික තත්වය සියලුම දේවල් කැප කරනවා. අන්තිමට මේ මාලිගා බොරු කියලා දැනෙද්දි හුඟක් ප්‍රමාද වෙලා වැඩි. එතකොට ඔයාට දැනෙනවා ඔයා පාවිච්චි කරලා තියෙන්නේ. පාවිච්චි කරලා කුණු කූඩේට දාලා කියලා. මේකෙන් ඔයාගේ මනසට වෙන හානිය වචන වලින් කියන්න බෑ. දැන් නදී ලන්ඩන් වල පොඩි ෆ්ලැට් එකකට වෙලා රෑ තනියම විඳවනවා. එයාට නිතරම පැනික් ඇටැක්ස් එනවා. රෑට නිින්ද යන්නේ නැහැ. කෑම හරියට කන්න බෑ. කොච්චර රස කෑම දුන්නත් ඒ වෙලාව රස දැනෙන්නේ නැහැ. ආපහු ජීවත් වෙන්න ඕන නිසා උදේ නැගිටලා කෝච්චියෙන් මේකප් එක දාගෙන වැඩට යනවා. නදීට තමන්ගේ දුක, තමන්ගේ වේදනාව තව කෙනෙකුට කියන්න බෑ. සමාජයේ මොනව කියයිද කියලා එයාට ලොකු ලැජ්ජාවකුත් බයකුත් තියෙනවා. මොකද සමාජයේ ඉන්න සියලුම අය විශ්වාස කරේ හොඳම රොමැන්ටික් කපල් එක කියලා. ඒ විතරක් නෙමෙයි පවුලේ අය නදීට මොනව කියයිද කියලා ලොකු බයක් තියෙනවා. ඉතින් මේ බ්‍රේක්අප් එකයි පවුලෙන් සමාජයෙන් එන පීඩනයත් එක්ක ජීවත් වෙලා හිටියත් හරියට ජීවත් වෙන්නේ මැරිලා වගේ. ඇතුලෙන් සෑහෙන පිච්චෙනවා. මේ වගේ අමානුෂික අත්දැකීමක් ආවහම ඔයා පිළිබඳව තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඔයාට හිතෙනවා ඇයි මම මෙච්චර මෝඩ වුනේ? ඇයි මට මේක තේරුම් ගන්න බැරි වුනේ? මෙන්න මේ වගේ ප්‍රශ්න වගේ හිතේ පද දෙනවා. ඔයාටම බැනගන්නවා. ඒ විතරක් නෙමෙයි. ඔයා මීට පස්සේ කිසිම කෙනෙකු විශ්වාස කරන්න පටන් ගන්නෑ. මට කිසිම පිරිමියෙක් එපා. එහෙම නැත්නම් පිරිමියෙක් නම් මට කිසිම ගැහණියෙක් එපා. මෙන්න මේක ලොකු භයානක තත්වයක්. මේක ඇඟේ ලොකු තුවාලයක් තියෙනවා. හැබැයි පිටතට පේන්නේ නැහැ. ඇඟ ඇතුලේ ලේ ගලනවා. මේ තුවාලය සනීප කරන එක ලේසි නෑ. හැබැයි ඔබ අනිවාර්යයෙන්ම තුවාලය සනීප කරගත යුතුයි. හැබැයි ඔබ කවදා හරි හිතලා තියෙනවද? ඇයි මිනිස්සු මෙච්චර අමානුෂික? ඇයි මිනිස්සු මෙච්චර ක්‍රූර? ඇයි මිනිස්සු මේ විදිහට තව කෙනෙකුට සලකන්නේ? මේ වගේ වේදනාවකින් ඔබ කොහොමද ගොඩ එන්නේ? ඇයි මේ වේදනාව මෙච්චර දරුණුවට දැනෙන්නේ? මෙන්න මේක පිටිපස්සේ තියෙන ඒ භයානක මනෝවිද්‍යා සත්‍ය කුමක්ද කියලා අපි ඊළඟට බලමු. ඔයාව ආදරය කරපු කෙනා එකපාරටම අත්හැරලා දාලා වංචා කරලා ගියාම ඔයාට හිතෙනවා ඔයාට පිස්සු හැදීගෙන එනවා කියලා. ඇත්තටම එහෙම නෙමෙයි. ඔයාගේ මොළේ ඇතුලේ ලොකු කිමිකල් ගේම් එකක් යනවා. අන්න ඒකයි එහෙම හිතෙන්නේ. අපි බලමු මේ කිමිකල් ගේම් එක මොකක්ද කියලා. මේ වගේ හොඳින් ආදරය පෙන්නලා තමන්ගේ විශ්වාසය දිනාගෙන එකපාරටම අත්හැරලා ගියාම මේ දැනෙන වේදනාව ලේසි පහසු නෑ. මනෝවිද්‍යාවට අනුව මේකට කියන්නේ narcissistic abuse cycle කියලා. මේකේ පියවර 3ක් තියෙනවා. පළවෙනි පියවර තමයි love bombing. ඒ කියන්නේ ඔයා ආදරෙන් නාවනවා. ඔයාට පුදුම ආදරයක්, පුදුම ලෙන්ගතුකමක් ඔයාට පෙන්නනවා. ඔයාට හිතනවා ලෝකෙ ඉන්න වාසනාවන්තම පුද්ගලයා මම තමයි කියලා. ඊට පස්සේ එයා කරන්නේ ඔයාගේ වටිනාකම ටිකින් ටික අඩු කරනවා. ඔයාව ඩීවැලියු කරනවා. ඔයාගේ වැරදි හොයන්න පටන් ගන්නවා. මේ පේස් එකට කියන්නේ ඩීවැලුවේෂන් කියලා. අන්තිමට කිසිම ගාණක් නැතුව, කිසිම අනුකම්පාවක් නැතුව ඔයා කුණු කෝඩේට විසිකලා දානවා. මේකට කියන්නේ ඩිස්කාඩ් පේස් කියලා. මේක බොහොම සැලසුම් සහගත වැඩක්. හරියට මකුළුවෙක් දැලක් වියලහවර වෙලා ගොදුරක් අල්ල ගන්නවා වගේ වැඩක්. සැලසුම් සහගතව කරන මනෝවිද්‍යාත්මක ප්‍රහාරයක්. මේ සයිකල් එකේ හිර වුණාම සාමාන්‍ය කෙනෙකුට එළියට එන්න හරි අමාරුයි. හරි පව්. මේ වෙලාවේ ඔයාගේ මොළයේ ඇතුලේ ලොකු යුද්ධයක් යනවා. එක පැත්තෙන් ඔයාට මතක් වෙනවා එයාට කොච්චර ආදරය කරාද? කොච්චර හොඳින් බලාගත්තද? කොච්චර ආදරෙන් හිටියද? අනිත් පැත්තෙන් ඔයාට මතක් වෙනවා එයාගේ ක්‍රූරත්වය. ඔයාට කොච්චර නරක විදියට සැලකුවද?
ඔයාට කොච්චර බොරු කිව්වද? ඔයාව කොච්චර වංචා කරාද? මේකට මනෝවිද්‍යාවේ කියන්නේ cognitive dissonance කියලා. එක පැත්තකින් ඔයා සාධාරණීකරණය කරනවා, අනිත් පැත්තෙන් එයාගේ වැරදි ඔයාට පෙන්නනවා. මේ ගස්ඨණය නිසා ඇතිවන පීඩනය ඉතාමත්ම අධිකයි. අන්තිමට ඔයා එයාගේ වැරදි සාධාරණීකරණය කළා. ඔයාටම වැරද්ද පටව ගන්නවා. මේක තමන්ගේ මනස තමන්ම රවට ගන්න භයානක ක්‍රියාවලියක්. ඇයි ඔයාට එහෙනම් මේ ආදරෙන් ගැලවෙන්න බැරි? ඇයි ඔයාට ආපහු එයාම හොයාගෙන යන්න හිතෙන්නේ? මේ වගේ කපටිකම් කරන අය කරන ලොකු ට්‍රික් එකක් තමයි සරින් සරේ ආදරේ දෙන එක. හරියට බල්ලෙකුට කෑම විසි කරනවා වගේ. එහෙම නැත්නම් හරියට කැසිනෝ එකක සෙල්ලම් කරනවා වගේ. කවදා හරි දිනයි කියලා සෙල්ලම් කරනවා. ඔයත් ආදරේ කවදා හරි ලැබෙයි කියලා දිගින් දිගටම ආදරේ කරනවා. මේකට කියන්නේ intermittent reinforcement කියලා. ඇත්තටම මේකෙන් එයා ඔයාගේ මොලේ තියෙන ඩොපමින්ත් එක්ක සෙල්ලම් කරනවා. මොලේ ඇතුලේ එයාට ඔයාගේ තද ඇබ්බැහියක් ඇති වෙනවා. අපි මේකට කියනවා ට්‍රෝමා බොන්ඩ් එකක් වෙනවා කියලා. මේක හරියට කුඩු වලට ඇබ්බැහි වුණා වගේ විද්‍යාත්මකව ඔප්පු කරපු දරුණු ඇබ්බැහි වීමක්. මොකද ඔයාට මේ වරදකාරී කරපු පුද්ගලයාගෙන් ගැලවෙන්නම බැරි තරමටම ඔබ ඇබ්බැහි වෙලා. ජැක්සන් මැකන්සි කියන්නේ මේ වගේ විශේෂහිත සම්බන්ධතා ගැන පරීක්ෂණය කරපු ලෝක ප්‍රකට මනෝවිද්‍යාඥයෙක්. එයා සයිකෝපාත් ෆ්‍රී කියන පොතේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. එයා කියනවා මේ වගේ අය ඔයා අත්තරලා දාන්නේ හොඳටම ප්ලෑන් කරලා උපරිම වේදනාව දීලා. එහෙම නැත්නම් කිසිම වටිනාකමක් නැති ගන්නට දාලා. මේක අහද්දී ඔයාට තේරෙනවා ඇත්තට මේක ඔයාගේ වරදක් නෙමෙයි. එයා මානසික රෝගියෙක්. ඇය හෝ ඔහු මානසික රෝගී. එයාව යන්නේ සම්පූර්ණයෙන්ම ඔයා විනාශ කළා. ඔයාගේ ඔළුව අවුල් කළා. එයාගේ බලය පෙන්වන්න තමයි හදන්නේ. මේක හරියට බෝම්බයක් පුපුරවලා බලන් සතුටු වෙනවා වගේ වැඩ. හැබැයි මේ වගේ අත්දැකීමකින් පස්සේ ඔයාට හැමතිස්සෙම පේන්නේ ඒ සම්බන්ධතාවයේ තීච්ච සුන්දර අත්දැකීම් පමණයි. මේකට මනෝවිද්‍යාව කියන්නේ euphoric recall කියලා. කොච්චර වැරදි තිබ්බත් ඔයා දකින්නේ ඒ ආදරේ තිබුණු සුන්දර තැන්. මේක ඔයාගේ මොළය රවට්ටන විදියක්. ඒක නා ඔයාගේ ආත්ම විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා යන්නේ. එහෙම නැත්නම් අපි කියනවා ගෑස් ලයිටින් කරනවා කියලා. ඔයාට ඔයාගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා, ඔයාගෙන තියෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේ තත්වයෙන් ගොඩ එන්න ලොකු පරිශ්‍රමයක් තරන්න සිද්ධ වෙනවා. හරියට කුඩු වෙච්ච කණ්ණාඩියක් කෑල්ලෙන් කෑල්ල සම්බන්ධ කරලා ආපහු සම්පූර්ණ කණ්ණාඩියක් හදනවා වගේ. ඩොක්ටර් රමණි දුර්වාසලා කියන්නේ නාසිසිස්ටික් පෞරුෂයන් පිළිබඳව ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍යවරියක්. මේ වගේ කතාවක් කියනවා. මේ වගේ කපටි අය, වංචාකාරී අය ඔයාගේ මොලේ ලොකු ෆැන්ටසි එකක් හදනවා. ලොකු මාලිගාවන් හදනවා. ඔයාගේ කතාව, ඔයාගේ මාලිගාව තදින්ම විශ්වාස කරනවා. ඉතින් මේ ෆැන්ටසි එක නිසා එයා කවදා හරි හැදෙයි. එයා කවදා හරි ඒවි. එයා කවදා හරි හරියයි. මෙන්න මේ වගේ ෆැන්ටසි ලෝකෙක ඔයා හිර වෙලා, ට්‍රැප් වෙලා ඉන්නවා. ඒක නිසා මේ බොරු ලෝකෙන්, එහෙම නැත්නම් සූඩෝ රියැලිටි එකෙන් එළියට එන එක තමයි අමාරුම වැඩේ. හැබැයි ඔයාට සනීප වෙන්න නම් අනිවාර්යෙන්ම මේ සූඩෝ රියැලිටි එකෙන්, බොරු ලෝකෙන් ඔබ එළියට ආ යුතුයි. මේක ඔයාගේ මොළයේ ඇතිවන රසායනික ක්‍රියාවලියක් නම් මේ බොරු ලෝකෙන් එළියට ඇවිල්ලා ඔයාට සනීප වෙන්න නම් ඔයා මොනවද කරන්න ඕන? ඔයාගේ නැති වුණ ජීවිතය ආයෙත් හොයාගන්න. ඔයාට අදම ප්‍රායෝගික කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක මම ඊළඟට කතා කරනවා. ඔයා පණ වගේ ආදරය කරපු කෙනෙක් ඔයාව රවටලා ඔයාව දාලා ගියහම ඔයා ආදරේ නාමෙන් තවත් විඳවන්න ඕනේ නැහැ. අද ඉඳන් ඔයාගේ පාලනේ සම්පූර්ණයෙන්ම ඔයා අතට ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම කීපයක් මම ඔබට කියලා දෙනවා. පළවෙනි දේ තමයි radical acceptance. ඒ කියන්නේ එයා කියපු දේවල් නෙමේ, එයා ඇත්තටම කරපු දේවල් මොනවද කියලා ඔයා අවබෝධ කරගන්න එක. එහෙම නැත්නම් ඇත්ත තිත්ත වුණත් කිසිම කොන්දේසියක් නැතුව එයා කරපු දේවල් ඔයා බාර ගන්න එක. මේක මුලින් අපහසු වෙන්න පුළුවන්. ඔබට හිතෙන්න පුළුවන් මං එහෙම කෙනෙකුට කොහොමද මෙහෙම චෝදනා කරන්නේ? එයා මෙච්චර දේවල් කරා, මෙච්චර විදියට මාත් එක්ක හිටියා. කොහොමද මම එයා වරදකාරයෙක් විදියට පිළිගන්නේ? හැබැයි ඔබට මේ පියවරේදී ඇත්ත තිත්ත වුණත් පිළිගන්න වෙනවා. වචන දිහා බලලා නෙමේ, එයා ක්‍රියා කරපු ආකාරය දිහා බලලා තීරණය ගන්න. අනිත් එක තමයි no contact rule. එයාත් එක්ක තියෙන සම්බන්ධතාවයන් සියල්ලක්ම නවත්තන්න ඕන. WhatsApp numbers, phone numbers, Facebook account, Instagram වල සම්බන්ධතාවයන් තියෙනවා නම් ඒ සියල්ලක්ම බ්ලොක් කරන්න. කොයිම වෙලාවකවත් fake account හදාගෙන දැන් එයා මොනව කරනවද, කොහොමද එයාගේ තත්ත්වේ, ඒව හොයන්න යන්න එපා. හොඳට මතක තියාගන්න, මේක හරියට තුවාලයක කබොල්ලක් කඩනවා වගේ. කබොල්ල නොකඩ හිටියොත් තමයි තුවාලේ හොඳ වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේක. ඊළඟ පියවර. මේකට කියනවා fact over fiction ledger කියලා. පොතක් ගන්න. පොතක් අරගෙන පිටු දෙක දෙපැත්තට බෙදලා වම් අත පැත්තේ පිටුවේ ලියන්න එයා කියපු දේවල්. සියලුම විස්තර සහිතව සුරංගනා කතා ඒ සියල්ලක්ම ලියන්න.
දකුණු අත පැත්තේ ලියන්න ඊට එරෙහිව එයා ඇත්තටම කරපු දේවල්. වම් අත පැත්තේ තියෙන ෆික්ෂන් එක, දකුණු අත පැත්තේ තියෙන ෆැක්ට්ස්, කාරණාවන්. ඔයාට පරණ ආදරේ මතක් වෙලා ආපහු දුක් වෙනකොට මේ පොත හරවලා බලන්න. කරපු දේවල් එහෙම නැත්නම් ෆැක්ට්ස් ටික හොඳට බලන්න, හොඳට කියවන්න. මේක ඔයාගේ ඔළුවට යථාර්ථය මතක් කරලා දෙනවා. ඔයාර සුරංගනා ලෝකෙන් එළියට ඇදලා ගන්න මේ අභ්‍යාසය ඉතාමත්ම ප්‍රබල අභ්‍යාසයක්. ඊළඟ එක තමයි ඩිටෙක්ටිව් රූල්. අද ඉඳන් මේක මතක තියාගන්න. ඔයා සමදතාවයක් පවත්වන කෙනෙක් පිළිබඳව ඔයාට සෝෂල් මීඩියා එකට ගිහිල්ලා යා මොනවද කරන්නේ? එයාගේ මොනවද පෝස්ට්? එයා දැන් මේ වෙලාවේ කොතනද ඉන්නේ? ඔයාට ඒ වගේ බයක් ඇති වෙනවා නම්, ඒ වගේ නිකන් ඩිටෙක්ටිව් කෙනෙක් වගේ, රහස් පරීක්ෂකෙක් වගේ ඔයාට හොයන්න හිතනව නම් ඒකේ තව අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට ආරක්ෂිත බවක් නැහැ මේ සමදතාවය තුළ. හොඳ සමදතාවයක, හොඳ විශ්වාසමන්ත සමදතාවයක ඒක අපිට දැනෙනවා ආරක්ෂිත බව. අනාරක්ෂිත බවක් දැනෙනවා කියන්නේ එතන රෙඩ් ෆ්ලැග් එකක්. ඒක හොඳ සමදතාවයක් නෙමෙයි. මේ වගේ ආදරයකින් පරාජය වුණාම ජීවිතයේ අවසානයේ නෙමෙයිනේ. හැබැයි මේක වටිනා පාඩමක්. ඒක නිසා ඊළඟ පියවරේදී මේ රත්තරන් පාඩම ඉගෙන ගන්න. මේ පාඩමට කියන්නේ show don't tell ෆිල්ටර් එක. මේ ෆිල්ටර් එකෙන්, මේ ලෙන්ස් එකෙන් ඕනම කෙනෙකුත් එක්ක සම්බන්ධතාවයක් පවත්වනකොට ඒ පුද්ගලයා දිහා අධ්‍යයනය කරන්න. ඒ කියන්නේ ඒ පුද්ගලයා කියන දේවල් වලට වඩා කරන දේවල් මොනවද කියන එක. මේක ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම සාධාරණයි. ලොකුවට පම්පෝරි ගහන, බොරු කරන එහෙම අයත් එක්ක ජීවිතේ ලොකු ගමනක් යන්න බෑ. එයාගේ ඇතුලේ තියෙන අඩුපාඩු වහගෙන ඔයාව රවට්ටන්න හදනවා නම් එහෙම කෙනෙක් ඔයාගේ ජීවිතේට හරියන්නේ නැහැ. ඒක නිසා එයාගේ පොඩි පොඩි හැසිරීම් වලින් එයාගේ ක්‍රියාව, එයාගේ චර්යාව අධ්‍යයනය කරන්න. ඒ ටෙස්ට් එකෙන් පාස් නම් ඔයාට එයත් එක්ක ලොකු ගමනක් යන්න පුළුවන්. අන්තිම දේ තමයි මෙච්චර අවංකව ඉඳලා ඔයාට මේ වගේ රැවටීමක් කර පුද්ගලයෙකුට කර්මය පරිසන්දෙයිද, කොච්චර කාලයකින් කර්මය පරිසන්දෙයිද, ditta ධම්ම වේදනීය විදියට කර්මය පරිසන්දෙයිද, මේව ගැන හිතන්න යන්න එපා. ඒක කර්මය, ස්වභාව ධර්මය බලාගනි. ඔයාගේ ගමන යන්න. ඔයාට වෙන්න ඕන මෙතන ඉක්මනින් මනස සුවපත් කරගන්න එක. එක්ක මානසික වෛද්‍යවරයෙක්, වෙනයම් මනෝ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ඉක්මනින් සුවපත් වෙන එක. ඔයා නැවත සාර්ථකත්වයට පත්වෙන එක තමයි එයාට දෙන්න පුළුවන් වේදනාත්මකම උත්තරය. මතක තියාගන්න, ජීවිතේ ඕනම පුද්ගලයෙකුට මේ වගේ අමිහිරි අත්දැකීම් එනවා. මේවෙන් තමයි අපේ ජීවිතය ටෙස්ට් කරන්නේ. අපි කොච්චර ශක්තිමත්ද කියන එක. මේ අඳුරු කාලය ඔයා පහු කරාම ඔයාට තේරෙයි ඔයා කොච්චර ශක්තිමත් පුද්ගලයෙක්ද කියලා. මතක තියාගන්න, මම ඔබට ලබා දුන්නේ මානසිකව මේ වගේ වැටුණු අවස්ථාවක ලබා ගන්න ඕන ප්‍රථම ආධාර. හැබැයි ඔයාට මේව තනියම දරා ගන්න බැරි නම්, ડિප්‍රෙෂන් එක වගේ හැදෙනවා නම් අනිවාර්යයෙන්ම සුදුසුකම්ලත් වෘත්තිකයෙකු වෙත ගමන් කරන්න ඕන. ඔයාගේ හිතේ හිර කරගෙන තියෙන මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා ලින්ක් එක දාලා තියෙනවා. ඔබට නිර්නාමිකව ඒකට යොමු කරන්න පුළුවන්. මොකද මේ ප්‍රශ්නෙට වීඩියෝ එකකින් ලබා දෙන පිළිතුරෙන් දහස් ගානකගේ හිත සුවපත් කරන්න මට ඒක උදව් වෙනවා. නැවත හමු වෙමු.